යනු හෙළයින්ද? අපි අද කතා කරන්නේ යුරෝපා ශිෂ්ටාචාරය. තොටිල්ල ලෙසින් හඳුන්වන ග්‍රීක ශිෂ්ටාචාරයට අපේ හෙළයින්ගේ කිසි බලපෑමක් තියනවද කියන එක ගැන කතා බහ කිරීමට. ඔබ දන්නවා ග්‍රීකය පෞර රාජ්‍ය ගණනාවකින් සමන්විත මේ මධ්‍යධරණ මුහුද ආශ්‍රිතව තියෙන ප්‍රදේශයට ග්‍රීසිය කියන නම ලැබුණේ කෙසේද? මුල් ප්‍රදේශයට ග්‍රීසිය කියලා හැඳින්වුවේ මූලික වශයෙන්ම රෝමානුවන් විසින්. රෝමානුවන් ග්‍රීසි වැසියන්ට පැවසුවේ ග්‍රීක් යන නාම අර්ථයෙන්. අපේ වර්තමානයේ ග්‍රීක සමූහාණ්ඩු නිර්මාණය වෙලා තියෙනවා. ඒ යුරෝපා සංගමයේ රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ග්‍රීකයන් ඔවුන් ගැන කියන්නේ කුමක්ද? ඔවුන් හඳුන්වන්නේ කුමන නාමකින්ද? අපි ඒ ගැන පොඩ්ඩක් හොයලා බලමු. ක්‍රිස්තුපූර්ව 5 සියවසේදී පමණ ග්‍රීක ශිෂ්ටාචාරය ඉතාම ඉහළින් වැජිපෙtti. ග්‍රීකයන් තමන් හඳුන්වා දුන්නේ හෙලෙනික් කියන විසින්. ඔවුන්ගේ අක්ෂර හඳුන්වන්නේ හෙලෙනික් අක්ෂර නමින්. ඔවුන් එපමණක් නොව හෙලෙනික් ජනරජයක් ලෙස නම් කර තියෙනවා. ග්‍රීසියේ මහා පඬිවරු සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි මහා පඬිවරු ත්‍රිත්වය විවිධ අදහස් තුළින් නිර්මාණය කරපු දැනුම් පද්ධතිය ග්‍රීකයන් සතු වුණා. ඉතින් මේ ග්‍රීකයන් හෙලෙනිකයන් ලෙසින් ටිකින් දිගටම හඳුන්වන්නේ ඇයි? ඒ ග්‍රීසියන් හෙලෙනිකයන් ලෙස හඳුන්වීමට ගැන ප්‍රධාන මතයක් තමයි ඔවුන් වෙනත් ප්‍රදේශයකින් ග්‍රීසියට සංක්‍රමණය වූ මෙය පිනිෂියානු සහ වෙනත් මූලාශ්‍රවණින් පැහැදිලි වෙනවා. එසේනම් ග්‍රීකයන් සංක්‍රමණය වෙන්නේ නැත්තේ කොයි සිටද? ඔවුන් හෙලෙනිකයන් ලෙස හඳුන්වනවා නම් සමහර විට අපි සමග නෑකමක් තිබුණා. නැත්නම් අපි හෙළ ශිෂ්ටාචාරය දකුණු ඉන්දියාව තුළත් උතුරු ඉන්දියාව තුළත් එහෙම නැත්නම් ඉන්දු නිමිෂ්ඨේශ්වර මේ හෙළ ශිෂ්ටාචාරය පැවතියාද? මේ මතයක් ඉදිරිපත් වී තිබෙනවා. ග්‍රීක සංස්කෘතිය බිහි වූයේ පෙරදිගින් ග්‍රීක් එහෙම නැත්නම් හෙලෙනික ජනතාව මේ ග්‍රීසිය නැමැති පසු කාලීන හැඳින්වූ ප්‍රතිමධ්‍යධරණ මුහුද ආශ්‍රිත සෞම්‍ය කලාපීය දේශගුණයක් පවතින ප්‍රදේශවලට සංක්‍රමණය වූ නිසායි කියලා. එතකොට ඇයි ඔවුන් සංක්‍රමණය වුණේ? ඔවුන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ වාසය කළා වන්නට බැරිද? ඔවුන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ප්‍රදේශ තුළ වාසය කරපු හෙළයින් වන්නට බැරිද? අති පෞරාණික හෙළයින් විය නොහැකිද? අපිට එහෙම මතයක් ඉදිරිපත් කර හැකි. ඒ හෙළයින් පැමිණියේ හෙළයට ආසන්න තැනකින් විය යුතුයි. එනම් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් විය හැකි. එසේනම් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට එල්ල වූ කිසියම් ආක්‍රමණයක් හෝ කාලගුණික විපර්යාසයක් හෝ කුමන හේතුවක් නිසා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ජනයා වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වූවාදයි අපිට හිතෙනවා. අපිට සැකයක් ඇති වෙලා තියෙනවා. මේ ජනතාව හෙළනික ජනතාව තමන්ගේ මුල් වාස භූමිය අතහැරලා ඔවුන් යනවා ඔවුන්ට උපකාර කරන නැත්නම් ආරක්ෂිත ස්ථානයක් බලා. ඒ වගේම මේ දේව සංකල්පයන් මේ හෙළයින් සහ ග්‍රීක හෙළයින් වලින් අතර තියෙන සම්බන්ධය පෙන්වන්න කරනවා. දැන් අපි දන්නවා ලංකාවේ සූර්ය නමස්කාරයට විශාල තැනක් ලැබුණා කියලා. සිංහල දීපී හෙළයින් ඔවුන්ගේ වගා කටයුතු සහ ඔවුන්ගේ ජීවන චක්‍රයට සූර්යාගේ බලපෑම මහත්සේ වැදගත්යි සැලකලා තියෙනවා. ඒ නිසා සූර්යයා ලංකාවේ වන්දනීය දෙවි කෙනෙක් විදිහට සැලකනවා. ඒ අතීතයේ මහා යකා ලෙසත් හෙළ කියන නාමයටත් මේ සූර්යයා සම්බන්ධයි කියලා මතවාද තියෙනවා. අපි අහලා තියෙනවා දීවරීන් අතර හෙළෙයියෝ කියලා කියනවා. ඒ කියන්නේ ස්ථිර සූර්යතාපය අඩු කරගන්න ඒ මාදෙල්ලා තින දීවරීන් හෙළෙයියෝ කියලා කියනවා. ඉතින් මේ වචන වලින් හෙළ කියන වචනය සූර්යයාට හා සමාන වචනයක් විදිහට සිංහලේ භාවිතා වුණායි මතයක් තියෙනවා. ඉතින් මේ ග්‍රීකයන් අතරත් සූර්ය දෙවියන්ට තියෙන විශේෂ තැනක්. ග්‍රීකයන් ඇපොලෝ කියලා තමයි සූර්ය දෙවියන් හැඳින්වුවේ. ඒට අමතරව හේලියුස් කියලා සූර්ය දෙවියන්ව හඳුන්වලා තියෙනවා. මේකට සාධක තියෙනවා. ග්‍රීකයේ පෞර රාජ්‍යයක් තියෙනවා රෝඩ්ස් කියලා. මේ රෝඩ්ස් දිවයිනේ තියෙන
ග්‍රීක සමූහාන්ගේ සූර්ය දෙවියන්ගේ විශාල ප්‍රතිමාවක් තිබිලා තියෙනවා ඉස්සර. මේ ග්‍රීක දෙවියන් වන්දනා තියෙන්නේ හෙලියොස් කියලා. අපිට පෙනී යනවා මේ ග්‍රීකයත් අපේ ලංකාවත් මේ ආශ්‍රිතව තියෙන සූර්ය දෙවියන් සහ සංස්කෘතිය කිසියම් විදිහට මේ හෙළයන්ගේ සංස්කෘතිය විදිහට. එතකොට ග්‍රීකයන් සහ ග්‍රීක හෙළයන් සහ ලංකාවේ සිව් හෙළයන් අතර කිසියම් සංස්කෘතික සම්බන්ධයක් පැවති බව අපිට පෙනී යනවා. ඒට යම් කිසි සාධකයක් හිමිවන තවත් මතයක් පවතිනවා. Ancient Civilization කියන ග්‍රන්ථයේ පවා සඳහන් වෙනවා මේ කිසියම් ආක්‍රමණයක් නිසා ඉන්ද්‍රියම් නිසා ආශ්‍රිතව සිටි ජන කොටස් ඒ ආක්‍රමණයට ප්‍රතිවිරුද්ධ පැතිවලට විසිරී ගියද තියෙනවා කියලා. ඉතින් මේ විසිරී ගිය කොටස් වලින් සමහර විට ග්‍රීසිය නිර්මාණය වුණා විය හැකියි. ඒ නිසාවෙන් ඔවුන් අදටත් Taman හෙළයන්ගේ පැවතෙනවා. එහෙම නැත්නම් හෙළනිකයින් විදියට හඳුන්වනවා විය හැකියි.